ඔබ දන්නවා කුඩා වස්කඩුව බන්දුල බෙදා සූපුව කියන්නේ නොමිලේ සම්පූර්ණම නොමිලේ ආහාර පාන ආදිය ලබා දීලා ඒ වගේම රෝගීන්ගේ කුසගින්න නිවලා ප්‍රතිකාර කරන බෙදා සූපුවක්. ඒ වගේම විශේෂයෙන්ම දහසක වගේ චූටි පඬුරක් තමයි ගන්න. හැබැයි අවුරුදු දෙකක් පුරාට එතුමන් එහෙමවත් ගත්තේ නැහැ. Taman කැමැති පඬුරක් තමයි දාන්න කියලා කිව්වේ. හැබැයි අත්වල ආබාධ, කකුල්වල ආබාධ, ඇවිදින්න බැරි අය, ඒ වගේම බෙල්ල හරවන්න බැරි අය, දැඩි ඉසරදය, ඒ වගේම තමයි ඇස් රෝග ආදී මේ සියලුම දේවල් සඳහා එතුමන් ප්‍රතිකාර කරනවා. මේ මාත් එක්ක ඉන්නේ බන්දුල වෙදරාසපේ බන්දුල වෙද මහත්මයා. වෙද මහත්මයා ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක්. සුබ අලුත් අවුරුද්දක් වේවා දමේ ඉන්දික මහත්මයා. ඔබතුමා මේ නාලිකාව තුළ මේක ජනතාවට මුදා හැරියා. ඒකෙන් අද දාස් සංඛ්‍යාසු වෙලා තියෙනවා. මට ඊයේ දවසේ තිබුණා වරාය ඇතුළට යන්න. සුව වෙච්ච කෙනෙක් මට අදහස් කරා පළවෙනිදා එන්න කියලා බෙහෙත් කළා මම ගියා. මට ඊයේ දවසේ හරිම සතුටුයි. 2007 ඉඳලා ඇවිදින්න බැරි කෙනෙක් උස්සලා බෙඩ් එකෙන් ගෙනල්ලා තිබ්බේ මගේ ගාවට මම පයින් ඇවිද්දෙව්වා එදා. ඒ පයින් ඇවිදිල්ලට මෙයා ගිහිල්ලා නැවට නැග්ගා. වයස අවුරුදු 60ක නැවට නැගලා බැස්සා. පඩි 60ක් විතර නගින්න තියෙනවා. මට ඊ හරි සතුටුයි. ඉතින් මම හරි ආසයි ඔපින්දාම වේද ඒ කාලින්ද. ඒක නිසා තමයි මේක මේ අරගෙන මේ විදිහට මේ බල්ලා ඔය කවුරු කොයි ලංකාවේ කොයි දෙසින් ආවත් මට පිටමිනියෙක් නෙවෙයි. මගේ අම්මා තාත්තා, මගේ සහෝදරයා, මගේ ඥාතියා ඒ වගේ සතුටින් බාරගන්නේ. අරගෙන තේ බිව්වා, කෑම ටික හදලා දෙනවා. උසගින්නේ දියන්නේ. එයාට පිට කෙනෙක් වගේ සලකන්නේ ලංකාවේ කොහෙන්ද. දැඩිම ආරක්ෂාවක් තියෙන ගම තමයි මේ සමගිපුර කියන්නේ. පිට පළාත් වලින් ඇවිල්ලා ගෙවල් අරගෙන නැවතිලා ඉන්නවා. කිසි කෙනෙකුට අනවශ්‍ය විලෝක්කත් කරන්නේ නැහැ. හානියක් නැහැ. එයාලා හරියම සතුටින් තමයි යන්නේ. එන්නේ දුක්ෙන් වේදනාවෙන් එන්නේ යන්නේ සතුටින්. ඒ වගේ කඩාකප්පල් කරන ඔය මේ අය ඉන්න තෙන් ඇති මෙහෙනන්නේ මේ අපි බින්දාම් කරගෙන මේ බොමවල ඉඳිම අත්‍යාද ආපු එක හොඳයි මම බෝධිනාංශ අදවතු ගන්නවා චාරිත්‍රාක් විදිහට හැමදාම උදේ හවස මේ කටයුත්ත කරනවා. ඔව් පාන්දර 5ට විතර එනවා. ආයි හවසට එනවා දැන්. ඒ ඇවිල්ලා ඉවරලා බෝධිනාංශ පහන් පත් වල සෝඳ දොන් පූජා කළා. ඉතින් මෙතන දෙවියන්ට පින් දීලා තමයි ගෙදර ගිහිල්ලත් බුද්ධ පූජා ආදී කටයුතු කරනවා. ඔබ දන්නවා බන්දුල වෙදාසපි විශේෂයෙන් ඒ උදෑසන ආහාරය ලබා දෙන්නට ප්‍රථම බන්දුල වෙද මහත්මයා විසින් අනිවාර්යයෙන්ම තථාගතයන් වහන්සේ විශේෂයි ඒ උදෑසන බුද්ධ පූජාව සකස් කළ පූජා කරලා ගෝදුන් වැඳලා ඒ ආදී සියලු කටයුතු නමස්කාර කිරීම කටයුතු සිදු කරලා තමයි උදෑසන අනිත් අයට කෑම බීම දීලා ප්‍රතිකාර කිරීම කටයුතු කරන්නේ. එපමණක් නෙවෙයි. දැන් උදේ ආහාර දීලා ඉවරනාට පස්සේ දැන් ඔබතුමා නැවත දැන් අපි දු වෙදකම් කරන පරක්කු නැහැ කියලා. එතනින් එහාටත් උන්ට සංග්‍රහ සත්කාර කරනවා. ඔව් උදේ 10ට එයාලට සීනි දේකුල ගෙනල්ලා තියෙනවා. එයාලා එන අය දැන් දවස් දෙකක් ආපු අය පුරුදුයි වක් කරගෙන බොනවා. ට්‍රිප් එකක් ගිහිල්ලා වගේ මෙතන කට්ටිය එකතු වෙලා හරිම සතුටින් ඉතින් කියනවා නැත්තම් බිස්කට් අරනවා මම ගෙනල්ලා දෙනවා නැත්තම් මම කියන්නේ කියන එතනට එන අය ගේනවා. සීනි දේකුල ගේනවා බිස්කට් ගේනවා ඒගොල්ලන්ට සතුටුයි. ඉතින් ඒගොල්ලෝ ගිහිල්ලා ගේනවා. උදේ මේ විශේෂයෙන් දැන් ඔබතුමාන් විසින් ඇවිදින්න බැරි අය විශේෂයෙන් මම උස්සගෙන අත්වලින් උස්සගෙන ආයේ නැත්තම් ඕකර වලින් එන අය ඔය වගේම රෝද පුටුවෙන් එන අය ඕත් හැම කෙනෙක්ම සූපත් භාවයට පත් වෙනේ ඇවිල්ලා එවෙන් කිසිම පහසුකම් ලොකු පහසුකම් නැහැ ඇතුලේ නෑ මට පහසුකම් දෙන්න බෑ. මෙතන ඉන්න බැරි විදිහ තමයි බෙහෙත් කරන්නේ. දුකක් වෙනද ඒ කියලා මේ වාඩි වෙන්න පුටු හරිය මේ හරියට නැහැ. මේ නිදා ගන්න මෙත්තන් අනම්මනම් මොනවත් නැහැ. ඉන්න අපහසුයි. දැක්කම එපා වෙනවා මෙතන ඉන්නේ. ඒ කට්ට කාගෙන හිටියම එක දවසෙන් දෙකෙන් හොඳයි. අරක තමයි දින වදි.
අන්තිමට වදිනවා. විශ්‍රී ශක්තියක් උපයෝගී කරගෙන තමයි අවුරුදු දෙකක් පුරා දෙකමාරක්ටත් වැඩි කාලයක් පුරාවට එතුමන් විසින් මේ රෝගීන් සුවපත් කිරීමේ කාර්යභාරය සිදු කරනු ලබන විශේෂයෙන්ම මෙහිදීන විශේෂත්වය තමයි දැන් සමහරක් අය කමෙන්ට්ස් දාලා තුන මේ යන්න එපා මෙහෙමයි කියලා කෙනෙක් දෙන්නෙක්ගෙන් කමෙන්ට් දාලා තුන නමුත් මෙහෙමයි වේද මහත්මයා ළඟට එන ඒ කියන්නේ නම් ගම් සඳහන් කරන්න අපහසු ඒ වගේම ඉහළ නිරතලයන් දනවන රජයේ රැකියාවන් වල නිරත වෙන විවිධ වූ තානාන්තරයන් උසුන බොහෝ පිරිස් එතුමන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න එනවා. ඇත්තට පුතුමන් ප්‍රතිකාර කිරීම කටයුතු කරන ඒ රෝග මොනවද කියලා මට කෙටියෙන් සඳහන් කරන්න මට සියලු රෝග වලට බේත් ඖෂධ කියලා තියෙනවා. ඒ සියලු රෝග සුව කරන්න හැකියාවක් තියෙනවා. මම අංශභාගිත වෙදකම් කරන්න ඇති හේතුව තමයි මෙතන අංශභාගිත වෙදකම් කරන්න ඇවිල්ලා දෙගොල්ල අංශභාගී එක්කෙනාට එන්න බෑනේ. දෙගොල්ලක් අතර ප්‍රශ්නයක් ඇති වෙලා මෙයාලා මහා අවුල්කාරී තත්ත්වයක් ඇති කරගත්තා. ඒ වෙලාවෙදී එතකොට මම ඒ කට්ටිය ඔක්කොම යවුවා බෙහෙත් කරන්නයි කියලා ඊට පස්සේ අංශභාගයට වෙදකම් කරන එක නැවැත්තුවා. තව උපතින් ඇති රෝග වලට නෑ යම් රෝග වලට නෑ. නමුත් මම ඇවිදලා තියෙනවා මාදා සාක්ෂි තියෙනවා අවුරුදු 27කට පස්සේ කකුල් දෙක මෙන් දණිත් දෙක මේ වෙලා තියෙන ඒ අයත් ඇවිද්දෝලා තියෙනවා. දැන්ට ඇවිදිනවා කකුල් දෙකේ. දැන් හතිය ඇදුම පීනස හති නැන් සෙම් රෝග තියෙන හසි ඇදුම පීනස වගේ රෝග නිරෝගී තත්ත්වයන් සඳහා කොහොමද ප්‍රතිකාර කිරීම කටයුතු කරන්නේ? ඒ රෝගයන් සඳහා ප්‍රතිකාර කරන්න මට ඖෂධ වර්ග කියලා තියෙනවා. මම ඒ විදිහට කරාම ඒවා සුව කරලා තියෙනවා දැන් වෙනවා. ඒ තේ සාත්තු නමතරව ඒකට අවශ්‍ය කරන ඒ කැඳ වර්ග ආදී දීලා දැන් අපි කියමු ඇඟ මහතයි කියලා. ඒකට කොළ කැඳ වලින් අඩු කරත් දැන් ඉක්මන් කියලා මේ කිඩ්නි වල වකුගඩු රෝග. එතකොට ගල් ඒ සිංහල භාෂාවෙන් කියන්නේ ගල් කියන පුත්ත ගල්. ඒකේදී මහත්තයෙක් එයාලාගේ දවස් කීපයක් වගේ බෙහෙත් කරේ ඔපරේෂන් එක තිබුණා මේ ළඟ දිනයක් ඊට පස්සේ වෛද්‍ය නිගමනයේදී ආපහු චෙක් කරනකොට කියලා තිබුණා අඩුයි දැන් බොහොම පොඩ්ඩයි තියෙන්නේ කියලා ඔපරේෂන් එකට එයාව මේ නොදා එයාට වෛද්‍ය නිගමනයේ කියලා තිබුණා දීපු බෙහෙත් ටික බොන්නේ ඒකට අඩු වෙලා කියලා. ඉතින් ඔන්න ආකාරයෙන් තමයි බන්දුල වේදා මම එතුමන්ගේ ළඟට ඇවිල්ලා ප්‍රතිකාර ගත්ත කෙනෙක් මට දුන්නු පණිවිඩයක් කරා තමයි මීට මාස 8කට 9කට විතර කලින් මම මෙතුමාට කතා කරලා ඇවිල්ලා පළවෙනි පටියත් මම කැමති වුණේ නැහැ. ඔව් ඒ කැමති වුණේ නැහැ. ඒ පාර ධම්මික මහත්මයා මට කිව්වේ එක තමයි විද මහත්තයා තවත් නොදන්න කෙනෙක් අසනීප තත්ත්වයක ඉන්නකොට මේ වගේ වීඩියෝ එකක් දැකලා සුව කරන්න කැමති නැද්ද කියලා. ඒ වෙලාවේ තමයි මම කිව්වේ ධම්මික මහත්තයා මම කැමති. නමුත් අර මම ජනප්‍රිය වෙන්න කැමති නෑ. ජනප්‍රිය වෙන්න කැමති නෑ. මම ඉන්නෙත් මෙන්න මේ විදිහට වෙද මහත්තයෙක් ඉන්න විදිහට නෙමෙයි ඉන්නේ. මේස් බැනීමක් ඇඳගෙන සරමක් ඇඳගෙන බුලත් පිටක් අහගෙන හොම තමයි මම ඉන්නේ. ඔව්. වෙද මහත්තයා මට කතා කරලා ගෝ ඉතින් ඉන්දික මහත්තයා මම කැමති නැහැ. ඇත්තටම මේක ප්‍රතිත්ත කරලා මෙහෙම කරන්න. නමුත් කමක් නැහැ. මේකෙන් තවත් කෙනෙක් දැකලා ඇවිල්ගෙන ඉතින් ඒ වචනේ අනුව දැන් මේ උන්නේ කෙසේ වෙතත් වෙද මහත්මයාගෙන් දැන් මේ වෙද්දි උතුම් සඳහන් කරන්නේ මේ විදිහ පුතුමන් ළඟට ඇවිල්ලා සුවපත් වෙච්ච රෝගීන් මතක හැටි සාමාන්‍ය කොපමණ දෙනෙක් ඉන්නවද? මට හිතා ගන්න බෑ. දහස් ගණක් ඉන්නවා. දහස් ගණක් කියන්නේ මම මේ ලෙඩ සුව කරලා කාගේවත් ඔයාව සුව කරා මෙයාව සුව කරා කියලා අදහසක් නැහැ. මම සියලු දේ අත්හැරලා තියෙනවා. 57ක් වෙනවා මට 57ක් වෙනවා පින්දහම් කරගන්න ඕන. ඒක නිසා මම එහෙම ඔයාව සුව කරා මෙයාව සුව කරා අල්ලගෙන තියාගන්නේ. අල්ලගෙන තියාගන්නේ මට පාරේදී හම්බෙලා ඇවිල්ලා ඉවරලා වැඳලා කියන මේ මට ඔබතුමා තමයි සුව කරේ කියලා. එතකොට තමයි මම දන්නේ ආව සුව කරලා කියලා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි බන්දුල වේදාසපුවට ඇවිල්ලා ඔබට පුළුවන් විශේෂයෙන් ඇවිදින්න බැරි අයට ඒ වගේම කකුල් රෝග අත උස්සන්න බැරි වත් කැක්කුම් නිදා ගන්න බැරි ඒ වගේම ඔබට තියෙන විශේෂයෙන් සරල වශයෙන් කියන්නම්කෝ උපතින් ඇති වෙන රෝග හැර ඒ වගේම අංශභාග රෝග හැර සියලුම රෝගීන් සඳහා බන්දුල වේදාසපුවේ ප්‍රතිකාර කිරීම කටයුතු කරනවා. කොහොමද රෝගියෙක් එන්න ඕන කියන එකත් අවසාන වශයෙන් පැහැදිලි කරන්නකෝ. රෝගියෙක් ආවට පස්සේ
රෝගියාගේ තියෙන ලෙඩ කියනකොට මම කියනවා ඉසේ ඉඳලා දෙපතුල දක්වා කියන්න කියලා. ඒ විදිහට කියන්න ඕනේ. නෑ උදේ කොහොම 6ට කලින් එන්නත් ඕනේ නේද? උදේ 6ට කලින් එන්න ඕනේ. සවුන්ද නැහැ පොවේ නැහැ. එතකොට ඒ විශේෂිත දෙපතුල් දක්වා රෝග කියන්න කියනකොට මට ආතරයිටිස් කියන්න බෑ, මීග්‍රේන් කියන්න බෑ. මගේ ඔළුව කැක්කුමයි, මගේ අත් කැක්කුමයි, මේ වෙලමිට කැක්කුමයි, ධනිස් කැක්කුමයි, යටිපතුල් දෙවිලා ඒ විදිහට ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට වස්කඩුව සමගිපුර කුඩා වස්කඩුව අපි මගෙන් හානෝ ඇඩ්‍රස් එක අපි කොච්චර කරත් මේ කීවත් කොහොමද කියලා. එතකොට ෆෝන් එකට මට කරදරයි. බණ්ඩාරගම රත්නපුරෙන් එනවා නම් බණ්ඩාරගමට ඇවිල්ලා බණ්ඩාරගමෙන් කළුතර පාරේ වාඩි මංගල පේන දුරින් තියෙනවා සී සමගිපුර කියලා. ඒකේ බෝඩ් දාලා තියෙනවා. ඒකේ කිලෝමීටරයක් යනකොට තියෙනවා. අනුරාධපුර පොළොන්නරුව හබරන ත්‍රිකුණාමලයේ ඕපැත්තේ ඉඳලා එනකොට කොළඹට ආවා. කොළඹින් කළුතර හෝ මතුගම අලුත්ගම් බස් එක ආවා. වාඩි මංගල හන්දියෙන් බැස්සා. මීටර 150 බණ්ඩාරගම පාරේ එනකොට දකුණු අත පැත්තට තියෙන සී සමගිපුර කියලා. ඒකේ කිලෝමීටරයක් යනකොට වෙදමැදුර තියෙනවා. ගාල්ල මාතර කොළඹ මේ ගාල්ල මාතර පැත්තේ අකුරැස්ස පැත්තේ ඉඳලා එනවා නම් කොළඹ බස් එකේ ආවා. ඒ එනකොට වාඩිය මංගල හන්දියෙන් බහින්න ඕනේ. වාඩිය මංගල හන්දියෙන් බැහැලා බණ්ඩාරගම පාරේ මීටර 150ක් යන්න ඕනේ. ඒ එනකොට දකුණු අත පැත්තට තියෙන ශ්‍රී සමගිපුර කියලා. ඒකේ කිලෝමීටරයක් යනකොට වෙද අසපුව හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි ඉතින් අපි මේ අලුත් අවුරුද්ද දවසෙත් තුමන් සමග සාකච්ඡා කරලා ඉතින් ඔබට බය නැති වෙන්න පුළුවන්. ඉස්සෙල්ලම නොමිලේ කෑම් බීම ටික දීලා තේ ටික දීලා ඔබට බඩගිනි තියන්නේ නැහැ. ගෙදරින් ඔය කෑම් බීම අරන් එන්න අවශ්‍යතාවය නැහැ. හැබැයි උදේ 6 වෙද්දී ඇවිල්ලා ඔබගේ නම ලියලා ඒ අවශ්‍ය කරන තොරතුරු ලබා දීලා ඔබට ප්‍රතිකාර ලබා ගන්න කලබල වෙන්නත් එපා. මම තමන්ගේ අවස්ථාව ලැබෙන තුරු බොහොම නිවිසනසිල් ඉඳලා ප්‍රතිකාර ලබාගෙන ඔබට සුවපත් වෙන කිතින් ආරාධනා කරනවා. ඉතින් අද දවසේ මම බොහොම කාර්යබහුල කාලවකෝලමක් මේ කෙසේ නමුත් ඉතින් මගේ ඉල්ලීම අනුව අවස්ථාවක් ලබා දුන්න අපි නව වසරේදී ඒ අනුව තමයි ඔබත් කිරිය දිස්සන දුරකථන අංකයට කතා කරන්න. නමුත් නැතත් ඔබට කිසි ගැටලුවක් නැහැ. සඳුදා පෝය හැර අනෙකුත් සියලු දිනයන්හි ප්‍රතිකාර කිරීම කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා ඔබ එන්න ලිපිණිය සඳහන් කරයි තුමන් විසින් එන ගමන් මාර්ගයත් එක්කම. ඉතින් එද මහත්තයා ගොඩාක් ස්තුතියි මට කාල වේලාවක් දීලා මිනිස්සුන්ට යහපතක් කරන්නට මේ ඉඩ කඩ ලබා දුන්නට. පුදුමන් නිරෝගී සුවය.